Hello traders online money academy එක ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ කොහොමද ඔයා ගාව තියෙන මුදල් ඒකකයක් coin එකක් වෙනත් මුදල් ඒකකයකට මාරු කරගන්නේ. ඒ කියන්නේ ඔයා ගාව තියෙන්නේ BTTC නම් ඒවා කොහොමද USDT වලට convert කරන්නේ. නැත්නම් ඔයා ගාව තියෙන්නේ USDT නම් ඒවා BNB වලට convert කරන්න ඕන නම් කොහොමද එහෙම කරන්නේ කියන එක ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එතකොට තමයි මම වීඩියෝ එක දැම්ම ගමන් ඔයාලා ගාවට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. හරි. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හරි. ඔයාලට convert කරන්න තියෙන්නේ මෙහෙමයි. ඔයාලගේ Binance account එකේ එතකොට ඔයාලා phone එකෙන් නම් home එකේ තියෙන ඉස්සරහා more කියලා option එකක් අන්න එතන තියෙනවා. මෙන්න මේ icon ගොඩක් තියෙනවා. ඒ icon ගොඩෙන් ඔයාලා තෝර ගන්න ඕනේ. මෙන්න මේ වගේ icon එකක් තියෙන convert කියන icon එක. for PC එකේ නම් ඔයාලට මෙන්න මෙතන all කියන එකට ගියාට පස්සේ මේ හරිය පෙන්නනවා මේ විදිහට convert කියලා. එතකොට ඔයාලා මේ convert කියන එක පොඩි ටච් එකක් දාන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එක්කන් එනවා. ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම තමයි එතකොට වැටෙන්නේ. ඔයාලා ගාව තියෙන USDT ඔයාලට ඕනේ BTC වලට කන්වර්ට් කරන්න නම් මෙන්න මෙහෙම තියෙන්නේ. මේ උඩට තෝරන්න ඕනේ ඔයාලා ගාව තියෙන coin එක. හරිද? ඔයාලා ගාව තියෙන්නේ BTC ද BNB ද USDT ද මොනවා හරි coin ඔයාලා ගාව තියෙනවා නම් ඔයාලට ඒ coin නම් මාරු කර ගන්න ඕනේ. මෙන්න මෙතනට තෝරන්න ඒ තියෙන coin ටික USDT නම් තියෙන USDT කියලා මෙන්න මේ from කියන තැන තියන්න ඔයාලා ගාව තියෙන coin එක. හරිද? ඊට පස්සේ ඔයාලට මාරු කර ගන්න ඕනේ coin එකක් තියෙනවා මොකක්ද හරි. දැන් ඔයාලට ඕනේ USDT BNB වලට convert කරන්න නම් මෙන්න මෙතනට ගියා. මෙන්න මේ හරි පොඩි මේකක් දැම්මා. එතනට ගියා. BNB කියලා search කරා. එතකොට මෙන්න මෙහෙම එනවා ඔයාලට මෙන්න දැන් BNB කියලා වැටුණා. හරිද? ඊට පස්සේ ඔයාලට ඕනේ ඔයාලා ගාව තියෙන coin කොච්චර ප්‍රමාණයක් convert කරන්නද කියලා. ඔයාලා ගාව තියෙන USDT ඔක්කොම කියන්නේ USDT ප්‍රමාණය සම්පූර්ණව ගාන convert කරන්න ඕන නම් මෙන්න මෙතන මෙන්න මේ හැරි තියෙන max කියන බටන් එක ටච් එකක් දාන්න. එතකොට ඔයාලා ගාව තියෙන සම්පූර්ණ USDT ගාන මෙතන පෙන්නනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ earn an amount කියන තැන ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ ඔයාලා ගාව තියෙන USDT BNB වලට convert වෙනවා. ඔයාලා ගාව තියෙන ඔයාලා හිතන්න මම ඔයාලට ඕනේ BTTC කියලා. BTTC තමයි convert කරගන්න. අන්න එහෙනම් BTC කියලා එහෙම එනවා. BTTC ඔයාලට convert කරන්න ඕනේ USDT වලට නම් මෙන්න මෙතනට පල්ලෙහා මේ උඩ තියෙන තැනට from කියන දේ දාන්න. ඔයා ගාව තියෙන coin එක. ඊට පස්සේ 2 කියන තැනට 2 කියන තැනට ගිහිල්ලා ඉවරලා ඔයාලට ඕනේ USDT වලට නම් මෙන්න මෙතන USDT කියලා සර්ච් කරාට පස්සේ මෙන්න මෙහෙම එනවා. ඊට පස්සේ එතන ටච් එක දැම්මම මෙන්න මාරු වෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා ගාව තියෙන BTTC සම්පූර්ණ ගාන දාන්න ඕන නම් මෙතන max එක දාන්න. නැත්නම් ඔයාලට අවශ්‍ය ප්‍රමාණය තියෙනවා නම් මෙන්න මෙතන type කරලා ගන්නත් පුළුවන්. ඔයාලට ඕනේ BTTC ගාන type කරලා ගන්නත් පුළුවන්. හරි මෙන්න මෙහෙම type කරලා ගන්නත් පුළුවන්. හරිද? එහෙනම් අපි ඊට පස්සේ මෙහෙම type කරලා ගත්තාට පස්සේ ඔයාලට මේ හරිය දැන් මම BTTC අන්න මෙන්න මේ වගේ ප්‍රමාණයක් convert කරන්න දානවා කියන්නකෝ. මෙහෙම දැන් මම $22ක් හරිද? $22.7ක් හරිද? මෙන්න එතකොට ඔයාලට පෙන්නනවා USDT වලට convert කරපුවම මෙන්න මේ ප්‍රමාණය තමයි convert වෙන්නේ කියලා මේ තියෙන්නේ. මෙන්න මෙහෙම type කරාට පස්සේ මෙන්න මෙතනට ඔයාලට පෙන්නනවා ඒ ප්‍රමාණය. හරිද? මෙන්න මේ view කියන බටන් එක ටච් එකක් දැම්මම ඔයාලට ඔටෝමැටිකලිම convert වෙනවා. හරිද? එහෙනම් වීඩියෝ එක වටනවා නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe දෙන්න. එහෙනම් හැමෝටම goodbye.